මේක සිස්ටම් navigator platform එකේ රිලීස් කරලා තියෙන touch KOT v3 කියන cloud based system එක. ඔයාගේ restaurant එකට bakery එකට POS system එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද market එකේ ගන්න තියෙන හොඳම POS system එක, bestම POS system එක තමයි මේක. මේ සිස්ටම් එක ප්‍රධාන වශයෙන්ම ටච් පොස් ටර්මිනල් ටච් මොනිටර්ස් වගේ වට ඔප්ටිමයිස් කරලා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. නමුත් ඔයාලට සාමාන්‍ය PC එක වුණත් කීබෝඩ් මවුස් යූස් කරලා වුණත් මේ සිස්ටම් එක බොහොම පහසුවෙන් යූස් කරන්න හැකියාව තියෙනවා. ඒතකොට මේ සිස්ටම් එකේ සාමාන්‍ය ගොඩක් සිස්ටම් වල නැති SMS එකක් විදිහට බිල් එක කස්ටමර්ට යවන ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාගේ ෂොප් එකේ තියෙන මෙනු එක මේ සිස්ටම් එකට කැටගරි වලට වෙන් කරලා ඇඩ් කරගත්තට පස්සේ මේ මෙනු එක එහෙම්ම කස්ටමර්ස්ලාට බලන්න පුළුවන් වෙන්න QR මෙනු ඔප්ෂන් එක සදා යූස් කරන්න හැකියාව තියෙනවා. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මොනවා හරි ඕඩර් කරාම ඒ ඕඩර් කරන දේ ඔයාලගේ කිචන් ඒරියා එකේ තියෙන printerෙන් ෆුඩ් ඉෂුව කරන ඒරියා එකේ තියෙන printer එකෙන් print වෙන විදිහට ඔයාලට KOT ඔප්ෂන් එකත් මේ සිස්ටම් එකත් එක්ක හම්බ වෙනවා. ඔයගොල්ලෝගේ කිචන් කීපයක් තියෙනවා නම් ඒවට වෙන වෙනම අදාළ අයිටම් එක අදාළ කිචන් එකේ තියෙන printer එකෙන් print වෙන්න මේ සිස්ටම් එක කන්ෆිගරේට් කරන්නත් හැකියාව තියෙනවා. මේ කරන්සි සිම්බල් එක ඩොලර් මාක් එක තිබ්බට කලබල වෙන්න එපා. ඔයාලට settings වලින් කරන්සි සිම්බල් එක ඔයාලට කැමති විදිහට change කරගන්න පුළුවන්. ඊට අමතරව SMS gateway එකේ ඔයාගේ send ID එක ඔයාගේ shop එකේ නමින් send ID එකක් අරගෙන මෙතෙන් ඒක set up කරගන්නත් පුළුවන්. ඔයාලට අපෝ bill print කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ වුණා කස්ටමර්ට SMS එකක් විදිහට ඔයාගේ bill එක යවන්නත් පුළුවන්. ඊට අමතරව ඔයා ඕනම feature එකක් කිව්වොත් ඒ feature එක අනිවාර්යෙන් ඔයාලට මේ system එකත් එක්ක ගන්න පුළුවන්. QR menu QR payment වගේ ඔප්ෂන් උත් ඔයාලට මේ සිස්ටම් එකත් එක්ක ගන්න පුළුවන්. ඊට අමතරව Uber Eats වගේ platform එකක් එක්ක ඔයා වගේ සේල් එක කරගෙන යනවා නම් ඒකත් මේ සිස්ටම් එකට ඔයාලට ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ඩෙලිවරි වෙහිකල් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ස්ටෝර්ස් කීපයක් තියෙනවා නම් ඒ ස්ටෝර්ස් සියල්ලම මේකට ඇඩ් කරගෙන මැනේජ් කරගන්න පුළුවන් මේ cloud based system එකක් නිසා ඔයාගේ data වල security එක ගැන ඔයාලට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. data කොහොමද loss වෙන්නේ නැහැ. ඔයාලා ඕනම තැනක ඉඳන් ලෝකේ ඕනෑම තැනක ඉඳන් ඔයාගේ සිස්ටම් එක log වෙලා ඔයාගේ සේල් එක ඕනම දෙයක් බලා ගන්න මැනේජ් කරගන්න හැකියාව තියෙනවා. මේ ෆීචර්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හැම එකක්ම ඉන්නේ විස්තර කරන්න යන්නේ නැහැ. ඔයා සිස්ටම් එකට ඉන්ටරෙස්ට් නම් ඔයා ඩෙමෝ එකක් රික්වෙස්ට් කරගන්න පුළුවන්. ඒකට ඔයා සිස්ටම් නැවිගේටර් ප්ලැට්ෆෝම් එකට යන්න. මේ වෙනකොට සිස්ටම් විශාල ප්‍රමාණයක් ඩෙවලොප් කරලා තියෙනවා. නමුත් ඒ සිස්ටම් ඔක්කොම අපි පබ්ලිෂ් කරලා නැහැ මේ වෙනකොට. කස්ටමර් බේස් එක බලා ගන්න ඕන නම් ඔයා යන්න රිවිව් සෙක්ෂන් එකට. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ වෙනකොට සිස්ටම් කස්ටම් සිස්ටම් ඩෙවලොප් කරලා තියෙන කස්ටමර්ස්ලා ලිස්ට් එකෙන් කීපයක් අතර ඔක්කොම තේදර නැහැ. ඔයාලට ඩෙමෝ එක රික්වෙස්ට් කරන්න තියෙන්නේ touch KOT v3 කියන සිස්ටම් එක සිලෙක්ට් කරලා ඔයා ඒක කාර්ට් එකට ඇඩ් කරලා ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක යටතේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න. බැංක් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක යටතේ කන්ෆර්ම් කරලා මේ දැන් තිරේ දිස්වන නම්බර් එකට සිස්ටම් නැවිගේටර් ඩෙමෝ කියලා ඔයාගේ ඊමේල් එකත් එක්ක ඔයා මේ ප්ලැට්ෆෝම් එකේ රෙජිස්ටර් වෙච්ච ඊමේල් එකත් එක්ක මැසේජ් එකක් එවන්න. එතකොට ඔයාලා ඩෙමෝ එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඔයාලට සමහර විට හිතන්න පුළුවන් අපේ සිස්ටම් එකේ කොස්ට් ඒරියාවක් වැඩි කියලා. නමුත් ඔයාගේ බිස්නස් එක ඉන්ටරප්ට් වෙන්නේ නැතුව සිස්ටම් එක නිසා ස්ලෝ ඩවුන් වෙන්නේ නැතුව දුවන්න සිස්ටම් එකක් හොයනවා නම් ඔයාගේ බිස්නස් එකත් එක්ක ස්කේල් කරගන්න පුළුවන් සිස්ටම් එකක් හොයනවා නම් ඔයාලා යන්න තියෙන බෙස්ට්ම සොලියුෂන් එක තමයි මේක. මොකද ගොඩක් වෙලාවට අපි ගාවට එන්නේ ලංකාවේ තියෙන රුපියල් 20000 35000 සිස්ටම් අරගෙන බිස්නස් එකත් එක්ක කරගෙන යන්න බැරි වෙච්ච කට්ටිය තමයි ගොඩක් වෙලාවට අපි ගාවට එන්නේ. ඒ නිසා මේ වගේ සිස්ටම් වලට ඔයාලා කාලය බොරුවට නාස්ති කරන්න එපා. ඒ වගේ සිස්ටම් ඕන නම් ඒ වගේ සිස්ටම් අපි ෆ්‍රී පබ්ලිෂ් කරලා තියෙනවා අපේ platform එකේ. සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඔයාලට යූස් කරන්න පුළුවන් monthly charges, initial payment මොකුත්ම නැහැ.